කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතෙනවා. කලින් වීඩියෝ එක අරගෙන මාසයක් විතර යනකම් මට එක වීඩියෝ එකක්වත් රෙකෝඩ් කරගන්න බැරි වුණා. කලින් වීඩියෝ එකේදී මම ඔයාලට කිව්වනේ අපේ ගෙදරට ටයිල් අල්ලන්න තමයි හිතාගෙන ඉන්නේ කියලා. අපි හිතුවෙත් නැති විදිහට අපිට ඉක්මනින්ම මේ වැඩේ කරගන්න පුළුවන් වුණා. දැන් මේ ඉතින් මුළු ගෙදරම හැඩි කරගෙන අපි මේ හදන්නේ ටයිල් අල්ලන්න මුළු ගෙදරම බඩු ටික අස් කරගන්න. මුලින්ම පොළව කඩන්න ඕන නිසා අපි ටයිල් අල්ලන්නේ නැති එක කාමරයකට බඩු ඔක්කොම අස් කරගත්තා. මේ ඔයාලට පේන්නේ අපි නිදාගන්න ඒ කාමරේ අස් කරගත්ත විදිහ. ඊට පස්සේ මේ කාමරේට දාන්න බැරි සමහරක් බඩු එළියෙන් තියලා ඉතුරු ඒවා අපි අපේ අත්තම්මලා ගෙදරින් තියාගත්තා. ඊට පස්සේ අපි එදා රෑම පොළව කැඩුවොත් හොඳයි කියලා හිතලා අපි මේ වැඩේ පටන් ගත්තා. තව කෙනෙකුට දීලා මේ වැඩේ කරගන්නවට වැඩිය ගෙදර ඉන්න අපි එකතු වෙලාම මේ වැඩේ කරගත්තොත් හොඳයි කියලා හිතුණා. හවස 6ට විතර පටන් ගත්ත වැඩේ රෑ 11:45 වෙනකන් අපිට කරගන්න වුණා. කොහොම හරි අද දවස් ඇතුළත මේ වැඩේ කරලා ඉවර කරගන්න පුළුවන් එක ගැන අපිට නම් ලොකු සතුටක් තමයි තිබ්බේ. මේ නම් ඉතින් පහුවෙනිදා උදේ මේ පේනවනේ පොළව කඩලා ගොඩ ගැහිලා තියෙන සිමෙන්ති ගොඩ ගෙදරට ගෙනත් තියෙන වැලි ගොඩ තරම්ම ලොකුයි ඒකත්. මේ වෙලාව වෙනකොට නම් අපේ ටයිල් අල්ලන බාස් මාමලා අපේ පොළව දාන්න ඇවිල්ලා තමයි හිටියේ. එයාලා ඒ වැඩේ කරනකම් අපි ගියා ටයිල් බලන්න. අම්මයි මායි තාත්තයි තමයි ගියේ ඒ වැඩේට. තුන් දෙනාගේ තේරීම තුන් විදියක් නිසා තාත්තා කෑම කාමරේටයි සාලෙටයි ඕන ටයිල් තෝරවුවා. අම්මා කාමර වලට දාන ටයිල් තෝරවුවා. මම ඉතින් කුස්සියේ කවුන්ටර් টොප් එකට ඕන ටයිල් තමයි තෝරගත්තේ. දැන් අපි මේ හදන්නේ අපි ගත්ත ටයිල් ටිකත් අරගෙන ගෙදර එන්න. අපි ටයිල් අරන් ගෙදර එනකොට බාස් මාමලා පොළව දාලා තමයි තිබ්බේ. දැන් ඉතින් හෙට නෙවෙයි ඊට පහුවෙන්ද තමයි ටයිල් අල්ලන වැඩ කරන්න පටන් ගන්නෙ. මේ නම් ඊට පහුවෙන්ද දවසේ දවල් වරුවේ මම මේ පොළව දාගත්ත ටිකට වතුර අල්ලන්න තමයි යන්නේ. හෙට දවසේ හැමදේම කරන්න බැරි නිසා මං හිතුවා අද දවල්ම කවුන්ටර් টොප් එකට දාලා තියෙන ඉටි කොලේ කාපට් එකයි දෙකම අයින් කරගත්තොත් හොඳයි කියලා. මම මේ දේවල් කවුන්ටර් টොප් එකට දාලා මාසයක්වත් ගියේ නෑ. මං ඒකේ වීඩියෝ එකත් ඔයාලට අරන් ආවා. ඔයාලා ඒකත් දකින්න ඇති. මේ ටික බිත්තියට හයි කරගන්නවට වැඩිය වෙලාවක් ගියේ බිත්තියෙන් ගලව ගන්න තමයි ඉති. බලාගෙන ඉන්නකෝ මම මේ ටික කොහොමද ගලව ගත්තේ කියලා. මේ රැපින් පේපර් එක ඇතුළට වතුර යන්නේ නැති වෙන්න කොච්චර සෙලෝ ටේප් ගහලා අලවලා තිබ්බත් ඒක ඇතුළට වතුර ගිහිලා තමයි තිබ්බේ. බලන්නකෝ මේ මුල්ලේ තිබ්බ කොටසට වතුර ගිහිල්ලා ඒක හොඳටම දිරලා වගේ තමයි තිබ්බේ.
මේ නම් ඉතින් ඊට පහුවෙනිදා උදේ වරුව තමයි. එතකොට අපේ ගෙදරට ටයිල් අල්ලන්න බාස් මාමා හැම ඇවිල්ලා තමයි හිටියේ. මේ වීඩියෝ එක බලද්දී ඔයාලට දැනෙන්නේ නැතිනේ එක දවසක වීඩියෝ එකක් නන් නෙවෙයි දවස් 3-4ක වීඩියෝ එකක් තමයි මම මේ ඔයාලත් එක්ක අරන් ආවේ. උදේ 8ට වගේ තමයි මේ ටයිල් අල්ලන වැඩ පටන් ගත්තේ. කුස්සියේ කවුන්ටර් টොප් එකටත් ටයිල් අල්ලලා ඉවර වෙනකොට හවස 5 විතර වුණා. මේ බලන්නකො ටයිල් අල්ලපුවාම කොච්චර ලස්සනද තියෙන්නේ කියලා. අපි හැමෝගෙම පුංචි ආසාවක් තමයි මේ පොළවට ටයිල් අල්ලනවා කියන එක. ටයිල් අල්ලලා පැය දෙකකට විතර පස්සේ ඒ ටයිල් උඩ ඇවිද්දට කමක් නැහැ කිව්ව නිසා ඔන්න ඉතින් අපිත් මේ ටයිල් උඩ ඇවිදින්න පටන් ගත්තා. කොච්චර ටයිල් දාපු පොළවක් උඩ ඇවිදලා තිබ්බත් තමන්ගේ ගෙදර දාලා තියෙන ටයිල් උඩ පළවෙනි පාරට ඇවිදිනකොට ඒක දැනෙන්නේ අමුතුම හැඟීමක් විදියට. එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යායේ පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බර ගී සංසාරේ සොයන්නම් මේ තමයි ඉතින් මං ආසාවෙන්ම බලන් හිටපු දේ. කුස්සියේ කවුන්ටර් টොප් එකට ටයිල් අල්ලන එක. මං ඉතින් ආසම් විදියට තමයි මේක දාගත්තේ. තව ඉතින් පුංචි වැඩ තියෙනවා මේ කුස්සියේ. අපි හැමෝම දැන් දවස් 3ක් විතර තිස්සේම එකම කාමරේ තමයි නිදාගත්තේ මේ වැඩ නිසා. අපි අද හිතුවා එක එක්කෙනාගේ කාමරවල මද මෙට්ට දාලා නිදාගත්තොත් හොඳයි කියලා. මෙහෙම තමයි ඉතින් නිදාගන්න නම් කාමර අස් කරගත්තේ. බඩු ඔක්කොම අම්මයි තාත්තයි ඉන්න කාමරේ දාලා තිබ්බ නිසා මට ඒ කාමරේ නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. වීඩියෝ එක ඉවර වෙනකම් මාත් එක්ක හිටිය ඔයාලා හැමෝටම ස්තුතියි.